හලෝ යාළුවනේ. ඉතින් කොහොමද? ඉරේෂාස් කාමෙඩිට් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අදත් අපේ නිමාඩු දවසක් කොහොමද ගෙවෙන්නේ කියලා බෙදා ගන්නයි ඔයාලත් එක්ක මේ ලෑස්ති වෙන්නේ. තේකකුත් බීලා මෙන්න මේ විදිහට තමයි මම බ්‍රෙක්ෆාස්ට් එක හදාගත්තේ. මුලින්ම සොසේජස් කරල් ටිකක් ෆ්‍රයි කරලා ඊට පස්සේ පාන් පෙත්තක් අරගෙන ඒක මැදට චීස් පෙත්තකුයි සොසේජස් කරලකුයි දාලා ඒක රෝල් කරලා බටර් චුට්ටක් දාලා මම ෆ්‍රයි කරා. ඇත්තටම මම එකට කියන නමක් නම් දන්නේ නැහැ. හැබැයි මේ කෑම එක මාර රසට ආවා. ගෙදර වැඩ ටිකත් ඉවර කරලා අපි දෙන්න ලෑස්ති වුණා ටවුන් එකට ගිහින් එන්න. මොකද මම ගත්ත පොත් වගේක් තිබුණා. ඒක ලයිබ්‍රරි එකට රිටර්න් කරන්නත් ඕනි. ඒ වගේම තමයි මට තව බඩු ටිකක් ගන්න තිබුණා. ඒ ටික ගන්නත් එක්ක අපි දෙන්න ටවුන් එකට යන්න තමයි ලෑස්ති වුණේ. අපි දෙන්න දැන් ෆාම් ෆුඩ් එකට යන ගමන් ඉන්නේ. අපි දෙන්න ඒකෙන් බඩු වගේක් අරගෙන තමයි ටෙල්ෆර්ඩ් සෙන්ටර් එකට යන්න ඉන්නේ. මොකද ඒකේ අපි හැමදාම ගන්න ලුණු එක තියෙන ෆාම් ෆුඩ් එකේ. ඉතින් මුලින් මේකේ ගිහින් බලලා ඒකේ නැත්තම් ඉතින් වෙන තැනකින් අපිට ලුණු ටික ගන්න වෙනවා. ෆාම් ෆුඩ් එක අපි ගේ ළඟමයි තියෙන්නේ. ඉතින් අපි ලයිබ්‍රරි එකට යන්න කලින් මුලින්ම මේ ෂොප් එකට ගිහින් යනවා කියලා අපි තීරණය කළා. දැන් අපි ෆාම් ෆුඩ් එකට ආවා. දැන් ඉතින් අපි දැන් ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. අපි දැන් මේ ෆුඩ් එක ඇතුළේ ඉන්නේ. අපිට ඕන ලොකු ලුණු, ඒ කියන්නේ අපේ කෑමට ගන්න රතු ලුණු එක තමයි අපි හොයාගෙන යන්නේ. අද නම් මේක තියෙනවා. බලන්න. ඇත්තටම ෆාම් ෆුඩ් එක කියන්නේ බජට් ෆ්‍රෙන්ඩ්ලි සුපර් මාකට් එකක් විදිහට කිව්වොත් මම හරි කියලා හිතනවා. ඇල්ඩි ලිඩල් වගේම. හැබැයි ඒ සුපර් මාකට්ස් තරම් මේකේ ලොකු වෙරයිටි එකක් නැහැ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ගත්ත බඩු ටිකට සල්ලි ටිකක් ගෙවලා අපි දෙන්න ඉතින් එළියට ආවා ෂොප් එකෙන්. මේක තමයි අපි යූස් කරන බොඩි ලෝෂන් එක. මේකත් අරගෙන දැන් දෙන්න ටවුන් සෙන්ටර් එකට. මේ තියෙන අපි දෙන්න කලින් හිටපු ගෙදර. ෆාම් ෆුඩ්ස් එක කියන්නේ බජට් තැනක්. බජට් තැනක්. ඒකට බජට් විතර දෙන්න යන පොඩි ස්ටොක් එකක් තියාගන්න. මේ පවුන් ලෑන්ඩ් එක වගේනේ. ඔව් අර ගොඩක් ලිටල් ඒ ඒකම තමයි. ඒ වගේම බයි බල්ක් ගන්නත් පුළුවන්. ෆ්‍රෝසන් බඩුත් තියෙනවා. ඔක්කොම කරන්න යනවා පොඩ්ඩක් ස්ටොක් කරන්න. ඒතර දන්නවා අනිවාර්යෙන් දවස් ඉවරදී ඉවරයි. ඉතින් අපි දෙන්න කතා කර අපේ ටවුන් එකට අපි ආවා. අපේ ගෙදර ඉඳන් අපේ ටවුන් එකට තියෙන්නේ කිලෝමීටර් 2ක වගේ දුරක්. ඉතින් අපිට අවශ්‍ය හැම දෙයකටම අපි එන්නේ මේ ටවුන් එකට තමයි. අපි දෙන්න හිතුවා ඇස්ඩා පාකින් එකට අපේ වාහනේ දාලා අපේ අනික් වැඩ ටික කරගන්න. මොකද අපිට ඊට පස්සේ ඇස්ඩා එකටත් යන්න පොඩි බඩු වගේක් ගන්න උවමනාවක් තිබුණ නිසා අපි දෙන්න මේ පාකින් එකෙන් එළියට යන ගමන් අපි මුලින්ම ලයිබ්‍රරි එකට යන්න කලින් කොෆි එකක් ගන්න තමයි මේ යන්නේ. මොකද කසුන්ට කොෆි එකක් ඕනි කියලා. මොකද?
ආස නැද්ද? මම නම් හොට් චොක්ලට් නම් එපානේ. මම හොට් චොක්ලට් වලට ආස නැහැ. දැන් ටෙල්ෆර්ඩ් සෙන්ටර් එක ඇතුළට යන්නේ. ඒක ඇතුළේ ඉතින් බලන්නකො ලස්සන එක ඇතුළේ. බ්‍රෙක්ස් එකට ගිහින් අපි කොෆි එකක් ගමු දැන්. අපි කොෆි එකක් ගත්තා. ඔයක් ගත්තේ මොකක්ද? කැරමල් ලට්ටේ එකක්ද? නෑ වෙන්නලා. කොහෙද යනවා? අපි දැන් ආය ටවුන් සෙන්ටර් එකෙන් එළියට යනවා. මොකද ලයිබ්‍රරි එක තියෙන්නේ ටවුන් සෙන්ටර් එක ඇතුලේ නෙවෙයි. ටවුන් සෙන්ටර් එකෙන් එළියේ. ඉතින් අපි ඒකින්ද එළියට යන්න ඕනි ලයිබ්‍රරි එක හොයාගෙන. මේ ලොකු බිල්ඩින් එකේ තමයි ලයිබ්‍රරි එක තියෙන්නේ. ඒකේ ගහලා තියෙනවානේ සිවික් සෙන්ටර් මොකද්ද? සිවික් සෙන්ටර් ෆස්ට් පොයින්ට් ලයිබ්‍රරි. ටෙල්ෆර්ඩ් ඇන්ඩ් රීකින් මේන් ලයිබ්‍රරි එකද? පොඩි ඕපන් ඒරියා එකක් පොඩි ඕපන්. අතන තියෙන සිනේ වර්ල්ඩ් එක. මේ තියෙන්නේ අපි ටවුන් එකේ ලයිබ්‍රරි එක. අපි ඉතින් මුලින්ම කරේ අප දෙන්න ගෙනපු පොත් දෙක රිටර්න් කරපු එක. ඊට පස්සේ ඉතින් අපි දෙන්න පොතක් ගන්නවද නැත්ද කියලා හිතා ඉඳලා මං විතරක් අන්තිමට පොතක් ගත්තා. මම ගත්තත් ඇත්තටම ෂෝට් ස්ටෝරි එකක්. ඉතින් මම ගත්ත පොත ලයිබ්‍රරි එකේ පොත් විතරක් නෙවෙයි. පොඩි ළමයිට වෙනම ප්ලේ ඒරියා එකක් හදලා තියෙනවා. ඒ වගේම තමයි අසයින්මන්ට්ස් කරන්න ඕන නම් ඒවට වෙනම ෆැසිලිටිස් හදලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මම ගත්ත පොතත් ස්කෑන් කරගෙන ලයිබ්‍රරි එකෙන් එළියට ආවා. මොකද අපිට තව ටවුන් පාක් එකට යන්නත් ඕනි. බලන්නකො ටවුන් එකේ ලස්සන. මේ දවස්වල සමායක නිසා හොඳට ඉරත් පායලා හින්දා හරි ලස්සනට පේනවා. මේ තමයි ටවුන් එකේ තියෙන පූල් එක. පූල් එක ළඟමයි ටවුන් පාක් එකක් තියෙන්නේ. අපි දෙන්න හිමින් ඇවිදගෙන ටවුන් පාක් එකටත් යනවා. මොකද අපිට ගොඩක් දවසකින් ටවුන් පාක් එකට යන්න බැරි වුණා. ටවුන් සෙන්ටර් එකට ඇවිල්ලා විසිට් කරන්න ඕනි ඒවා. තැන් ටික තියෙනනේ. ඔව්. අයන් බ්‍රිජ් ඉඳන් අපි මෙහෙ ලිටල් වෙන් මචුවෙන් ලොක් කියනකද ලිටල් වෙන්? නෑ ලිටල් වෙන් ලොක් කියන වෙන තැන. ලිටල් වෙන් ලොක් තියෙන්නේ මෙන්න මේ හරිය. ළඟ තියෙන්නේ. මේකට අපි ගිහින් නැහනේ. කෝල්බ්‍රුක් වියඩක්ට්. ඔව්. අයන් බ්‍රිජ් පැත්තේ තියෙන්නේ. යන්න දවසක බලන්න. ලස්සනයිනේ. බලන්නකෝ මේ මල් ටිකේ ලස්සන. මේ මල් නම් ලංකාවේ හැම ගෙදරකම වගේ තියෙනව නේද? ඔව් මන් දන්නවා මෙව්වා. ඒක තමයි. මේක අත්තු චූටි අත්තු කැලක් වුනේ. මේ තමයි ටවුන් පාක් එකේ තියෙන වොන්ඩර්ලෑන්ඩ් එක. මේකේ පොඩි ළමයිට එක ඇක්ටිවිටීස් තියෙනවා. ඒ වගේම මිනි ගෝල්ෆ් ගහන්න පුළුවන්. අපි දෙන්න නම් ඇත්තටම මිනි ගෝල්ෆ් ගහන්න රෙඩි වෙලා ගියේ නැති නිසා එළියට ආවා. ඉතින් ටෙල්ෆර්ඩ් වල ඇම්පිතියේටර් එක තියෙන්නේ ටවුන් පාක් එක ඇතුළෙමයි. ඉතින් අපි දෙන්න හිතුවා ඇම්පිතියේටර් එකටත් යන්න ඕනි කියලා. මොකද එදා ලෝකල් බෑන්ඩ් එකක් ප්ලේ කරනවා කියලා අපිට කලින්ම ආරංචි වුණ නිසා. අපි ඇවිල්ලා ටෙල්ෆර්ඩ් ඇම්පිතියේටර් එකට. ටෙල්ෆර්ඩ් ඇම්පිතියේටර් එකේ මොකද ලෝකල් මියුසිෂියන්ස්ලාට ඇවිල්ලා
හෝම් කරන්න පුළුවන් කවුන්සිල් එකෙන් තමයි ඔක්කොම arrange කරන්නේ. ඒක අදත් තියෙන ඉවෙන්ට් එකක්. අදත් කට්ටියක් ඉන්න වටපිටාවේ. පේනදී කට්ටිය ඉන්නවා වටපිටාවේ හැමතැනම. ඒකට entrance එක free. entrance free. ඉන්දගෙන අපි check කරලා ඇතුළට ගන්නේ. ඔව් bags ඔක්කොම අපි check කරනවා මොන හරි. ඒ කියන්නේ මං හිතන්නේ මේක අතට glass bottles එහෙම අරන් එන්න බෑ. මොකුත් අරන් එන්න බෑ. ඒව තමයි යාලා check කරන්න ඕන. හරි එක ගේනවා නම් ඒව වෙන්න තිනේ. මෙතනත් විනාඩි 30ක් විතර ඉඳලා ලස්සන සින්දු ටිකකුත් ඇහුවා. ඔයාලත් අහලා බලන්නකෝ මේ සින්දු ලස්සනද කියලා. එකෙන් එළියට ඇවිල්ලා අපි දෙන්නා ටවුන් පාක් එකේ ග්‍රවුන්ඩ් එකට ආවා. අපි මේ ග්‍රවුන්ඩ් එකට ආවේ නම් ටවුන් පාක් එකේ ලස්සන වීඩියෝස් ටිකක් ගන්න. බලන්නකෝ ටවුන් පාක් එකේ ලස්සන. ඈතින් ඉතින් ටෙල්ෆර්ඩ් ටවුන් එකත් අපිට පේනවා. ටෙල්ෆර්ඩ් ටවුන් එක ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. ටෙල්ෆර්ඩ් කියන්නේ බර්මින්ගම් ළඟම තියෙන වෙස්ට් මිඩ්ලන්ඩ් සයිඩ් එකට අයිති වෙන ෂොප්ෂයර් කවුන්ටි එකේ ලස්සන නගරයක්. ඒකේ 1,50,000කට වඩා මිනිස්සු ජීවත් වෙනවා. 1960 විතර තමයි මේක ටවුන් එකක් විදිහට සම්පූර්ණයෙන්ම එස්ටැබ්ලිෂ් කරලා හදලා තියෙන්නේ. ටෙල්ෆර්ඩ් ටවුන් එක අලුත් වුණාට ටෙල්ෆර්ඩ් කියන නගරයට මාර ඓතිහාසික වටිනාකමක් තියෙනවා. මොකද ටෙල්ෆර්ඩ් වල තමයි තියෙන්නේ ලෝකේ හදපු පළවෙනි යකඩ පාලම. මේ යකඩ පාලම් වටා තමා ඉංගලන්තයේම සම්පූර්ණ කාර්මික විප්ලවය පටන් ගත්ත කියලා කියන්නේ. මේ හේතුව නිසා ගොඩාක් සංචාරකයොත් එනවා මේ පාලම් බලන්න. අපිත් අනිවාර්යෙන් මේ පාලම සහ මේ පාලම වටා තියෙන කතාවත් එක්ක අනිවාර්යෙන් ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්කෝ. ටවුන් පාක් එකෙන් ලස්සන වීඩියෝස් ටිකක් අරගෙන අපි දෙන්නා ඇස්ඩයිකට ආවා. මට ඇස්ඩයිකෙන් ෆිටඩ් ෂීට් එකක් ගන්න ඕන වෙලා තිබුණා. ඒක තියෙනවද කියලා බලන්න තමයි අපි දැන් මේ යන්නේ. අපි ගිහින් බලමු ඒක තියෙනවද කියලා. මට ඕනි ෆිටඩ් ෂීට් එක නම් හම්බුණා. ඒ වගේම තමයි අපිට කෑන් ඕපන් කරන එකකුත් ඕන වෙලා තිබුණා. අපි ඒ දෙකත් ගත්තා. මේ තියෙන ඉතින් ඇස්ඩයිකේ කිචන් එක. ගොඩක් සුපර් මාකට්ස් වල මෙහි කිචන් එකක් තියෙනවා. එතකොට අපිට shopping කරලා මොන හරි ටී එකක් වගේ බොන්න ඕන නම් එතනකින් බොන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ගත්ත බඩු ටිකත් පේ කරලා අපි දෙන්නා ඇස්ඩයිකෙන් එළියට ඇවිල්ලා ගෙදර යන්න තමයි මේ යන්නේ. මට බෙඩ්ෂීට් එකක් ගත්තා. මොකද මම ළඟ තියෙනවා ඩුවට් එක pink white and pink. ඒකේද මම හිතුවා මේ pink color එකෙන් fitted sheet එක ගන්න කොහොමද කියලා. අද දාන්න. මොකද අද අපි බෙඩ්ෂීට් already change කරානේ උදේ. මේ දෙක මුලින්ම wash කරලා ඉන්නවා. wash කරාට දාන්න. fitted sheet එක විතරද නැත්නම් අර නෑ මේ fitted sheet එක විතරයි මම හිතන්නේ නේද? Yes, only fitted sheet. එතකොට pillow case නැහැනේ? එතකොට pillow case ගන්න. pink color එකෙන් pillow cases දෙකක් ගන්න. Lidl එක තියෙන්නේ අපේ ගේ ළඟ වගේ තමයි නේද? Lidl එක කොච්චරක් විතරද විනාඩි 5ක් විතර වගේ නේ? walking distance. ඔව්.
මේ තියෙන ඉතින් ලිඩල් එක අපි දෙන්න සිකුරාද හවස ෂොපින් කරා. ඒත් අපිට මග ඇරුණු බඩු ටිකක් තිබුණා. ඒ ටික ගන්න තමයි මේ යන්නේ. මට චිකන් එක්කුයි, තව බීන්ස් වගේකුයි, තව ග්‍රීන් චිලි ඕන වෙලා තිබුණා. ඒවා ටික ගත්තා. වගේම කසුන්ට පුඩින් එකක් හදන්න බඩු වගේක් ගන්න ඕනි කිව්වා. ඉතින් එයාත් ඒ ටික ගත්තා. අපි ඔක්කොම ඉතින් පේ කරලා ගෙදර ආවා. ඇත්තටම අපි දෙන්නට හොඳටම මහන්සි. ගෙදර ආපු ගමන් මං මේ ඉතින් ලෑස්ති වෙන්නේ අපිට කන්න මොනා හරි හදාගන්න. ගෙදර ෆ්‍රෝසන් පරාට එකක් තිබුණා. අපි ඒකත් රත් කරගෙන තව එකට පරිප්පු හොත්තකුත් හදාගෙන කන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. මනටම ඊට පස්සේ ඉතින් කාලා වොෂ් එකකුත් දාලා මම පොඩ්ඩක් ගියා නිදා ගන්න. මේ ඉතින් හවස කියන්නේ හවස 7ට විතර. මම නැගිටිනකොට කසුන් මාව සර්ප්‍රයිස් කරන්න රසමලස් පොඩි එකක් හදලා ඇත්තට මේක මාරම රසට තිබුණා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න තේ එකකුත් බිබී පොඩි චැට් එකකුත් දාගෙන හිටියා. ඊට පස්සේ ඉතින් මලුත් පූජා කරලා ගෙදරට පිරිත් ටිකකුත් දැම්මා. මේ ඉතින් මම අද ගත්ත පොත කියවන ගමන් මෙහෙම තමයි ඉතින් අද අපි දෙන්නගේ දවස ගෙවුනේ. අපේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න අපේ channel එකත් එක්ක රැඳී සිටින්න. අදට ගිහින් එන්නම්. bye.